බිහිසුණු හොල්මන් කනත්තා. ඉතින් අද මමයි මගේ යාළුවෝ ටිකයි මේ කනත්තේ රැයක් ඉඳයි හදන්නේ. මොකක්ද? බැග් එක යනකොට දුවන්න එපා. මේ මෙතන අර මොම් ඒරා. නිවන් සුවේ කොල්ල. නිවන් සුවේ නං. ඊයස් මගදී මාම කෙනෙක් හම්බෙලා භයානක කතාවක් කිව්වා අපිට. හැබැයි ඉතින් අර හොල්මන් කියන එක මේකයි. ඒ කාලේ එක හොල්මනක් තිබුණා මටත් හම්බුණා ඒ හොල්මන. මිනි පිටි මැද්දෙන් වතුර හරන්න යනකොට සුදු පාට රෙද්දක් දාගෙන ඔළුවෙන් පොරවගෙන බෙලේ හැරි මෙහාට හරි මේ යනවා. අමාරවත් ගන්නවා. කෙම්මුඩ අතුද යනවා. බොම් බඩපත් විදියට. බොයිස් දැන් වෙලාව 6:45යි. ඉතින් දැන් අපි මෙතන ඉන්නවා රෑ වෙන එළිය වෙනකම් ඉන්නවා. ඉතින් ඔක්කොම බඩු ගෙනල්ලා තියෙන අපි මෙතන ප්ලේස් එකක් හදාගන්න ඕනේ. හරි අපි ඒක හදාමු එහෙනම්. අපේ ටීම් එකේ ඉන්නවා ඉතින් කොහොමද ගැම්මඩ? යා. ගැම්මක් කල්ලු. මට සුදු කැලේ බං. බොයිස් ඔයාලට මේ කනත්ත චුට්ටක් මතකත් ඇති අපි මේ කලින් පාරක ආවා මේ කනත්තට මායි දෙනුවනුයි මතක ඇති මේ මෙයාලා පළවෙනි ෆස්ට් ටයිම් එන්නේ ටීම් එක අලුත් අපි අලුත් ටීම් එකේ ඉන්නේ බොයිස් අපි දැන් මේ ඉන්ඩ දනක් හදන ගමන් ඉන්නේ. බොයිස් මේ දැන් අපි අර පැත්තට යන්න ගන්න ටිකක් බලන්න වෙලා බලමු කොබම්මයි පොන්නේ ඒ කීයට විතරක්ද බං 9ටත් විතරක් නේද මෙන්න වෙලාවක් ගියා මෙතන හිටියා හරි තියෙනවා 8:49 තාම තත්ත්වයේ සෝචනීයයි යන්නේ නැහැ වෙලාව මේ අපි අර පැත්තට රීල්ලෙන් චුට්ටක් බොයිස් දැන් අපි යනවා මේකේ ඔයාලට සොහොන් ගන්න දෙන්නන්න ඉන්න තෝණක් තියෙනවා ඇත්තම ඒක පට්ට ලස්සනයි ඒක. ලස්සන අයියන්නේ ආයෙ ගැම්මට දිනවා ඉන්න ඒ කොහොමද කැම් එක ආවේද අපි නම කියවලා බලමු. නමක් නෑ ඔය කිසිම ඒක සුවේ නං අඩේ ඕවා දාලා දානවාද? මේ මෙතනත් සෝනක් තියෙනවා ඒ ලොකුයි බං ආ බොයිස් මේ යට බලන්න එතකට එහෙම පේනවා කියලා අම්මට ඉතින් වතුර පිරලා වතුර බං මේක නම් නිකන් හාමුදුරුවෝ කියන්නේ කවුරුහරි. ඒක ධර්ම චක්‍රයක් හදලා දෙනවා දෙනවා. ඔව් මේක තමයි ඔක පෙන්නේ. මේ හරි ඉතින් ඊළාට දෙනවා මිනි පුච්චන දැන් නේද මේක කපන තැන. කපන දැන් මිනිහක් ගෙනාවම මෙතනින් තමයි මිනිහ කපන. මෙන්න මෙතන බොයිස් මම මේ කියලා බලන්න ඔය ගණ්ඩේ බව මෙතන මේ පේන්නේ කපන දැන මං කලින් වීඩියෝ එකේ කියන්නේ මිනි පුච්චන දැන කියලා ගායි ඒක පොඩ්ඩක් කන්වර්ට් කරගන්න අම්මට මොකක්ද දරුවට උරුනේ වැටුන්නේ නැහැ හරි. වැටුණා වගේ එන කැලේ බං මේ ආහාරෙත් තියෙනවා බං සෝන් යන්න බං සෝන් තියෙනවා ඒනට අපිට යන්න බය බෑ මොකද සත්තු ඉතින් ඉන්න පුළුවන් ඒකේ. ගොඩක් ලොකුයි. තා ටෝච් එක ගන්න තෝච් එක තියෙනවා. ගොඩක් කැලේ මොකෝ ඉන්නද බලමු දන්නේ නැහැ මම මේ කියලා බලමන් අඩෝ මේ අපි පෑගෙනක් දන්නේ නැහැ තෝන් බං හොඳ නැහැ මේ මෙච්චර කැලේදී බෑ කලින් එනවා ඕන් කරලා දෙන්න. දැන් ඔයාලට යනවද බොයිස් පේන ඇති කැම්මේ වල බං හරි මේ අපි ගාව තියෙන්නේ charge කරපු එකට ඔච්චර ඊළාටයි ෆෝන් දෙයක් තියෙනවා එච්චරයි මේ ෆෝන් බලන්න යන්න බෑ ඉතින් කැලේ බොයිස් කැලේ ෆෝන් එක කරු ටයිම් බලමු පස්සේ මේ අපි දැන් චාලි කරමු චාලි ඕකේ අඩෝ ගිනි පෙට්ටියක් ගේන්න බැරි වුණා ඊට පන්දම පත්තු කරන්න අර යන්න ගිහලා ගිහින්. දැන් වෙලා දිනවා. අරේ බායි. අපිට මැස්සෝන්ගේ ප්‍රශ්නයක් ආවා වොයිස් මුණුන්ද දන්නේ නැහැ කනවා තියෙන්නේ කට් කරලා චාලි ඔයා මෙතන ඉන්නවද චාලි ඔයා මෙතන ඉන්නවද yes අඩෝ ඕ බයෙන්ද වොයිස් බයෙන්ද බා හොඳා ආය පරත් තියලා බලමු. චාලි ඔයා අපිට කරදරයක් කරනවද චාලි ඔයා අපිට කරදර කරනවද දැන් නම් බයයි වොයිස් අපි ඔක්කොටම අඩෝයි ගොඩක් කලවරයි මේ පැත්තේ අපි මාරම විදියට බය වෙලා ඉන්නේ. චාලි ඔයා මෙතනින් යනවද දුවපන් බොයිස් ඔල්ලු නමාරි බොයිස් එන්න බන් අපි මාරම විදියට දැන් කණ්ඩා දන්නේ අපි මාළු බෙදලා තියෙන්නේ මාළු බෙදලා ගෑල්ලා තියෙනවා. මේ අපි මේක බලමු කපා
ඔක්කොම කාපා. අවුලක් නෑ. පොඩි බෑග් තියෙනවා මාළු කනත් ඇවිල්ලා. අඩුව කනත් තිබා. ඔව්. මිනි කැප්ෂන් නම් චිකන් කෑවේ ක්‍රිස්පි චිකන්. අපි බැදමු මාළු කන්නේ කැම්මට. බය නෑ. තවුල්ට කෑල්ලක් දුන්නා. අපේ කැමරාමනේ. අර කට්ටක් ඉඳලා. මේ ඇතිනේ වතුර ලස්සනට පේනවා මාළු කෑල්ල. වතුරෙක් බුම්. තවනම් කකුලේ මදුරුව කනවා. උඹේ කොහෙද කන්න උඹ? කකුලේ ඈ? කකුලේ මට වෙන කකුලෙක් කියනවා. මේක දැන් දාන්න නේද? කල්ලන් ඉන්නවා හතරම වැටෙන්නේ නේ කොහෙද යන්නේ? අම්මට දිරි ෆෝන් එකේ වතුර. අවුලන්නේ. අවුලන්නේ වතුර. බලලා. මන්ද. ඔක්කොම පේනවා ඕ ගයිස්. මාළු කනවා අරුවටි. වතුර යද්දි. කාලිවර මිලන් වතුර බොනවා. කාලා වැටුන්නේ නෑනේ. මං කෑවා. කාටද වතුර වනේ ඔයාලට මොනවද කියන්න තින්නේ? මට කියන්න ගොඩක් දේවල් තියෙනවා. මේ විදියට අපි බයයි ටික ඇත්තට කිව්වොත් මම නම් පොඩ්ඩක්වත් බය නෑ. මූණ බොරු කියන්නේ උඹ බය මේ එනකන් කියව ගියා බයක් දැනෙනවා කියලා. ඔබ මුඩියා. අර බටන් එක බං ඔය තියෙනවා බටන් එක. දැන් කරා දන්නව නැතුව වෙලාව ගිහිල්ලා දැන් 10යි 2යි වෙලාව පේනවා ඇති 10යි 2යි දන්නව නැතුව වෙලාව ගිහිල්ලා තින්නේ. ඉතින් ඩෝඩියක් දාලා තියෙන බයට මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා බලන්න. නේද? ඔව් කරදේ. නේ බලමු අපි ඇප් එක සුදු කරලා ගනින් ඈ හරි මාන් ඉන්නේ පේනවනේ හොල්මනාගේ මම හිතේ මමත් බය වුණා ඒකට ආවිල්ලා මේ මිහට යන ටෝච්චි මේ අල්ලපු හටිල්ල ටෝච්චි මම මගේ පැත්තට අල්ලුවා මිහට ගිහිල්ලා අපේ පැත්තට බොයිස් මේ අපේ අපේ දා ඔයාලට කියන්න මට හිතෙනවා මොකද අමුතු ඇප් එකක් බා අමුතු ඇප් එක බොයිස් අපි මුලින්ම සංක්‍රෂ් එකක් බිලින්න ඔක්කොටම එකයි තියෙන්නේ මං වැඩි ගත්තේ නෑ ගැම්මක් එනවා සංක්‍රෂ් එබිපා ඇපල් බේරි එක ප්‍රමෝට් කර. ඈ බ්‍රෑන්ඩ් එක ප්‍රමෝට් කර. බ්‍රෑන්ඩ් එක ප්‍රමෝට් කරලා තියෙන දැන් බ්‍රෑන්ඩ් ප්‍රමෝට් කරන්න මේරි බ්ලඩි මේරි ඔයා ඉන්නවද බ්ලඩි මේරි බ්ලඩි මේරි බ්ලඩි මේරි ඩි ඇත්තට වෙයිද ආවතින් දිව්වා. බ්ලඩි මේරි බ්ලඩි මේරි බ්ලඩි මේරි ඒ තාම නම් මොකක්ද මේ අමුද්දයා මොකද එතන වෙන්නේ මොකක්ද පේනවා මේකේ බ්ලඩි මේරි බ්ලඩි මේරි බ්ලඩි මේරි බ්ලඩි මේරි බ්ලඩි මේරි බ්ලඩි මේරි දුවද්දි කියලා දුවන්න. බ්ලඩි මේරි බ්ලඩි මේරි ඒ පොර මොකක්ද එහෙම අපි දැන් ගෝස්ට් මොකද්ද බයි අපේ නම ගෝස් ඩිරෙක්ට් ඇප් එක. ගෝස්ට් ඩිරෙක්ටර් කියන ඇප් එකෙන් අපි දැන් ඉන්න හොල්ලා ඉන්න බලන්න යන්නේ බොයි අරගෙන යනවා තාම නම් මොනවත් නැහැ සද්ද එනවා අමුතුම සද්ද එනවා. තාම අපිට ඩිරෙක්ට් උන්නේ නැහැ කවුරුත්. නැස්සෝලේ මදුරුවද මොක්කුද ඉන්නවා මේ මේකට අල්ලම හරියට පේන්නේ නැත්ත අඩෝ නෑනේ මම මොක්ක ඇප් එක තැනක දුවන්න එපා. මේ ඒ අර මම නිකන් දැක්කේ ට්‍රයිපෝඩ් ඒවා ඒවා මේ මල් මඩවා ආ උතන සෝනක් තියෙන්නේ බා ඔව් බා සෝන ගාව බලමු එකෙක්වත් නෑ ඔම්මට මේ මේ ඩිරෙක්ට් වුණා ඩිරෙක්ට් උනා ඒ ඇත්තම බයි යාළුවනේ අපිට ඩිරෙක්ට් උනා මොනක් ඉන්නවා කියලා. අඩු නෑ යාළුවා ඒ මගේ බාටකුත් කොටනවා අඩෝ ඔය අපේ බෑග් එකෙමත් ඒ වොයිස් බාටකුත් කොටනවා ඒක ඇත්තද බා ඔව් ඇත්ත ඇත්ත බොරු කිව්වේ මේ ඕක අම්මෝ අයන බොයිස් අපි දැන් පාරේ ඉන්නේ මේ අපිට වැඩේ කරන්න බැරි වුණා මේ පෝස්ට් ඩිරෙක්ෂන් එකෙන් ඇත්තට
ගයිස් අපි හොඳටම බය වුණා එකෙන්. දැන් වෙලා බලමුකෝ උකට. අපි අපි දැන් හොඳටම බය වෙලා ඉන්නේ